කපිල චන්ද්‍රසේන මේ දිනවල රටම කතා කරන මාර්තුකාවක්. මේ කපිල චන්ද්‍රසේන ගැන උද්‍යංග වීරතුංග විසින් තබන ලද සටහනක්. මා ඔබ පළමුවට හඳුනාගත්තේ කොළඹ කැප්‍රි ක්ලබ් එකේදී. එදා ඔබ දුරකථන සංවේදන ශාස්ත්‍රයේ සක්‍රියව නිරත වූ පුද්ගලයෙක්. පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ මොස්කව් ගුවන් සේවාව ආරම්භ කිරීම සඳහා ඔබ ලබා දුන් සහයෝගය රුසියානු සංචාරක ශාස්ත්‍රයේ බොහෝ දෙනාගේ මතකයේ සදා රැඳුණු ඇති. 2015 පසු යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන ගොදුරක් ලෙස ඔබට මෙන්ම මටද වසර 11කට අධික කාලයක් පුරා විවිධ චෝදනා එල්ල වී තිබුණා. ඔබට එයාබස් ගනුදෙනුව මෙන්ම මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් මාහට රතු නිවේදන නිකුත් කරනු ලැබුවේ සම්මත නීතිමය ක්‍රියාපටිපාටි වලින් බැහැරව ක්‍රියා කළ එම නඩය විසින්. එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පැමිණීම රිමාන්ඩ් බාරයට පත් කරනවා. එදා වැලිකඩ බන්ධනාගාරයේ පළමු රාත්‍රිය ගත කළේ ඔබත් රංජන් රාමනායකත් සමග එකම සිරිමැදිරිය තුල බව මට කිසි දිනක අමතක නොවනු ඇති. පසුව අප මත නිදහස සිටියද වසර ගණනාවක් පුරා අයුක්තියට එරෙහිව නිහඬ සටනක් ගෙන ගිය කපිල චන්ද්‍රසේන අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද ඔබ අපෙන් සමගෙන කාටත් හොරෙන් තනිවම යන පළමු එන්නාද අන්තිමයාද ඔබ නොවන බව සටහන් කර තබමි. පුටා ගැනීම අවසන්.